වැතින්ද කපලා මුලින්ම කපමු ලීස් ගානේ. මේ පහයි කාලේ ඉතරයි පටන් ගත්තී. මේ තාම අගර ගන්න ඉන්නේ. ඒගොල්ලෝ යකෝ මම යකෝ මම නැත්තක තියෙන. කලෙන් ගුරු. ඉතින් දන්සරේ වැඩ උතේ 8 වෙද්දි පටන් ගන්නවා කිව්වට මං ඈරෙද්දි 11 වුණා. ඉතින් දිහාන් ආවා මාව එක්කගෙන යන්න. අතරම සතුරේ වේවයි දන්සා පිළි. කවින් කවලා හලෝනේ වෙනවනේ සවින් සල්ලි දෙනවා ගෑස් ගේන්න. ඌබ කාර්යයේ බස් එකෙන් දෙන්න. 5000 කොල. අපි යනවා ගෑස් ගේන්න. අපි යනවා ගෑස් ගේන්න. සල්ලි දුන්නා? ආ 5000 දුන්නා. හලෝනේ මේ ගෑස් අරන් එනවා ගෑස් ගේන්න. नहीं अभी गैस गत्ता ये गैस गिरा हो මේක දාලා අදපන් වේගේ මේ මදුසේ යාළුවනේ ඔයාලා ඩෝර් සුත්ත කරනවා ඊ මොකද්ද මං ඒ ඔයා ගැඩමටි කියලා මට්ටු මොකක්ද යකෝ ඒ ටෙක්නොලොජිය අම්මත් සිරි මන් දෙකම ඒ මොකද උපුරු වෙලයි අරවින්ද කොහෙත්ති ගෝව කපනවා හැමෝම කොපිරයිට් අදිනවා බර සින්දු වලට මියුට් කරලා දාමු මොක අර බින්ද කඩන්න දන්නේ නැහැ යාළුවනේ පේනවනේ මු අර ඉද්දත්තක් කඩලා මුලින් අවලක් තින්නේ මේ කොත්තු වලට ඕන කරන බඩු ඉද්දත්තක් මුලින් කඩලා කරබින්දා කියලා මු තාම සුදු ලුණු සුද්ධ කරනවා තියෙන්නේ කිලෝ 2යි ඵලයි යන්න ඕ කොහොමද මේ වැඩේ මෙයා කපනවා යන්නේ මෙයා කපනවා අරෝ දානවා මල කරනවා මල තාත්ත දෙවියන මම බය වෙලා ඉන්නේ යාළුවනේ මේ වගේ ඒවා දැකලා නැහැ නේ ඌ ඊට කලින් වැඩදී ලුණු විදිහ එකක් දැම්මා යාළුවනේ මේ කලින් මදුස හොදන් තියපු ලුණු ටික මේ සුද්ධ කළාම දාලා දැන් අපි සුද්ධ කරපුවා හොදනවා ඒ බ ඵලෙන් යන වැඩ කරන්න උඹලා කතා කර. ඒක දැවිල්ලා. හරි මොකක් කරේ අර තලපන් ගිහිල්ලා. අර අතැල්ලා ගියාලු. එහෙම කරන්න එපා බං. අපි වගේ ඔය හොරට ඇවිල්ලා කුසිනේලා ඉන්නවා. යාළුවනේ මේ අපායි දැන් ඇවිල්ලා වැඩ කරනවා මාසෝනා. ගමකට උනා. කලින් කොල්ලා චොර උනා අලුත් කෙනා පොර උනා. මරුච්චි කරේ. ඉගුරු සුද්ධ කරනවා සේරටම තේ හදන්න. ඔව් දීපන් මට දීපන් දීලා. මට දීපන්. කොල්ල මොනවද? ටීම් සරුවත් යකෝ. ඒ උන්ට තියනවා. එපා උන්ට තියලා තියෙන අර එයා පැත්තේ උන්ට දෙන්න. යාළුවනේ මාසෝනා ක්‍රීම් සරුවත් බොනවා. ඒ දීපන් යකෝ අරුන්ට ගිහලා දෙන්න. වැඩ යකෝ දීපන්. මේ උඹ ඇලදින්නේ දීපන්. උඹ මේ වැලදින්නේ නැහැ බං. ඒක තමයි. මූ යද්දි බිබිය. යම වේ යකෝ. තුම්පාරම්ම බිබුවා මූ. මූ වෙහෙට වෙණින් ඊට ගිහිල්ලා. කවුද මේක? අකාවි පතරක් නැද්ද පුතේ ඔන්න
පාලිතයට දීලා තින්නේ ක්‍රීම් සරුවත්. ලුණු කාරයට දීලා සුදු ලුණු කාරයට. සුදු ලුණු කාරයෝ මේ පැත්තේ ඉන්න සුදු ලුණු කාරයෝ අර ඉන්නේ ලුණු කාරයෝ. යක්කු ඉගුරු කපනවා දැකලා තියෙනවද මේ? අයියා ඔයා වීඩියෝ කරනවා හොදේ. කොල්ලොන්ට එන එන යන්න ඕන මේ ඔළුවෙන් එන එන යන්න ඕන. හරිද? යා. මාසෝනට නෙමෙයි මුඩි මෙයා අයියා. මාසෝනට. හරසල් ඔකට රඟ ඉන්න බෑ ඇතුළට වැඩේ. ඇතුළට වැඩේ. මේ හර්ස ඊළඟට මේ කොත්තු රොටි තියෙනවා කපන්න. මේ දුමිදු කරපින්තා මේ දානවා පේනවනේ. නැට්ට පිළිම දාන රහ වැඩි වෙනවා. තව ලොකෝට පේනවත් එක්ක ඒක. ඔය දෙන්නේ ඵලයක්. වැඩක් කරන්න නැහැ ඉස්ලා ගානේ ඉන්නවා. ඕකරි වීඩියෝ එක. ඉස්සෙමු. ඇවිදලා ඉන්නවා මම කපටියක්. ඵලයක් නැතුව. ඒ මොනවද? සරුවත් තියෙනවා යාළුවනේ සරුවත් බොන්න යනවා සීතේ දෙන්න. ගණන්. ආපෝ සරුවත් ලෝ වෙන්නේ. ඕමදයකෝ සහෝදරයන්ට සලකන්නේ. මේ දුණ්ඩාව කළුතරි දැන් ආවේ. ඒ බයික් එකෙන් උඹට දුන්නාද බං අද? හා? අවුලන්න. මේ දුණ්ඩාව ඇවිල්ලා ඉන්නේ වෙන. කේල් කොලා පන්නේ. උගේ අර හොර වීඩියෝ ගහගෙන ගැජට් කනිත් ගහගෙන ඉන්නේ. ගැජට් කණේ ගහගෙන ඉන්නේ. මගේ ගැජට් එක ගෙනාවද? ඒක මෙහෙද. මේ යාළුවනේ උගේ ගැජට් ගෙනාවනේ. සුපිරි ගැජට්. මුණන් කිසි වැඩක් නොකර ඉන්නවා පාඩුවේ. කොලයක් අල්ලන් නිකන්. බොරු මරසියෝගේ. අලුනේ හරසලයි මල්ලි කෙහෙල් කොළ කපනවා. මට පේනවා කෙහෙල් මුවකුත් එල්ලෙනවා. කැන්ද කොළ කඩන් ගානේ. අනේ සර් අපි වගේට එහෙම කරන්න එපා සර්. අලුනේ ජුණ්ඩාව වැඩේට බහැලා ඉන්නේ. කවුද යකෝ මූ හෝටල් වල වැඩ කරා කිව්වනේ දන්නේ නැද්ද? කැපෙන පැත්තට එන්නේ නැද්ද? මේ මං කවු පුලිස් මේ මූ කවු පුලිස්. මූ පී අනිත් පැත්තෙන්ද ඔබ කැපුවේ? හා? මූ පී අනිත් පැත්තෙන්ද කපලා තියෙන්නේ? මුලින්ම කවු පුලිස් ගාවේ. මූ පී අනිත් පැත්තෙන් කපලා දෙන්න පේන්නේ නැහැ කියලා. කපලා දෙනවා මට කියලා. අපල දාන්නේ. අලුවනේ කොහොමද බානු කිස්කිල් එක මට සිරි. අන්න ඒ පාරට හොඳට කපනවා. මූ පී කැපෙන පැත්ත ගන්න කියලා අත කපාගෙන යාළුවනේ. අඩි ගානවා යාළුවනේ. හා කොත්තුවේ හැදි ගෑවිලා මෙන්න ඇදි ගානවා. බානු බම් පී කැපෙන පැත්ත ගන්න කිව්ලු අත කපාගෙන. අනිත් පැත්තෙන් උලිස් කපලා. හරි. දෙන්න මට ඕක ගල්ඩක්. හා මේ දෙන්නේ මේ බානු කපලා තියෙන ඒවා. මේ දුණ්ඩාව කපුවා. මේ මදුත කපුවා. එතන එකට අරුව පටන් ගත්තේ මොලි. අරුව හැබැයි මුලින් පටන් ගන්න තිනු හොටෙල් කෝස් එකකුත් කළා මු හැබැයි. ඒ බාණු මේව දාන්න පුළුවන්ද බා? ඒ කොයිද බා? ඒ ආවේ. මීට වැඩිය හොඳයි. අයියෝ. ඒ මෝ බලවේ. අයියෝ. බලයන් බයන්නේ දින්තෝ මේකට දැම්මේ. යකෝ ඒක අම්මිනේට වුණොත් තේම්ම ගායකෝ ප්ලේට් පාර. ඉතින් කපලා දිනේ මම අරන් තියන්නේ. මේ බොණියා තෝරලා දාපන් අරුට පේන්නේ නැහැ. යාළුවනේ මේ ජුණ්ඩා වැඩ අවුල් කරනවා. කපන ආයෙ කපන. ඒ සිරාට මදුස දස්සේනේ බ. මනුස්ස පාස් කරනවා මොදේ? මදුස පාස් කරනවා ඩක් ගාරින් ජුණ්ඩාව මේ ඌ කපලා දෙන ගොඩ බලන්න යාළුවනේ. අරු කපලා නැහැ අර. යට්ටි ඉස්සා. මේ මිහි වැඩේ සැරටම යනවා කපනවා ඉවරයක් නැහැ. තාම කපනවා. සූපර් එකට කපනවා. මාසෝන තමයි වැඩවල. හරි. දග කරනුන්ට ගහන්නේ මූ පිටට. Thank you වා. මොකක්ද ගන්න ඕනේ? ඕනත් ගන්න එපා. ඕනි දෙයක් කරන්නේ.
කපන සිල් රග්ගන්න කපන්න. අත්පොලේ ගාගන්න ඕනේ සෙතුක. ඔය එතනින් කපන්න. බෑ. මේ මූතම මේ දග කරන උන්ට ගන්න ඉන්නේ මාස උනේ ගාපන්. මේ එනවක පොඩ්ඩක්. කිදුව ගණන් ගන්න නම් කවුද? පොඩි උන්ට ගන්න එපා බා. තිරසනෙක් වෙන්න එපා. මේ මාස උනේ ඩියානි හොදන මුරෙදි හොදනවා වගේ හොදනවා වගේ. දාලා හොදනවා කේල් කොල. මේ යහමින් හදනවා මේ. ඊළඟනේ පත් අතේ තියන් ඉන්නේ. යාමින් හදනවා. ඕ කැරගෙනවා මාමි. ආලිත බානුවට දීපන්. ඕ හොටෙල් කෝස්ටේ කරලා ඉන්න. හොටෙල් කෝස්ටේ කරලා ඉන්න අතු ගන්න කෝස්ටේ කරලා ඉන්න අතු ගන්න ඩක් කරගෙන. මේ ඉතුරුනේ හොදමු ගෙදර අරන් යන්න හදන මාසෙන් පාන් කන්න. කිරිත්තා ටක්කෙට තරකෙට උඩ පැන පැන නටති. සවින් දාව බිත්තර දී. සුපිරි බිත්තර. මෝ තමයි බිත්තර ගැඩුවේ. මෝ ඉබල බල්ලා තමයි බිත්තර කරන හොඳයිද කියලා කියන. ඉබල බල්ලා කවඩන්නේ. සාස්පංකාරය ආව. මේ 500ක් දීලා මේ ගෙනාවේ. මේ කොල්ල රස බලනවා. මේ මාසෝන රස බලන රසයිද මාසෝන? ටොප් බඩුළු. බලමන්. හරිස රස බලමන්. රස බලමන්. ලුණුමල්. මේ යාළුවනේ මේ යහමින් හදලා තියෙන්නේ මේ ටොප් බඩු හොඳේ. මේ ආපහු මේ අරකට දාපුත්. මේ එළවලු වැඩිනේ ඔය. නෑ එළවලු තියෙන හරි. අම්බෝ. මේ බයිනෝ එළවලු වැඩි කිව්වම. වෙන එකකට දාමු. මරුනේ. මේ රස්නෙමෙට තියන්න දීපනම් මරු. උඹ ස්කූටරයට දාමුද? කඩලා දාන්න තා ස්කූටරයට දාමුද? ඒක කඩලා ඇතුලේ දාන්න. අප්පට සිරි වෙනවා. ස්කූටර් ඇතුලේ කඩලා දැක්කම සික්කරු. කූනිස්සොත් ඉන්නවා. මෝ වැඩවල් කරනවනේ යාගේ. වීඩියෝ එකට ඕන කරයි මම මේ දාන්නේ. බලකේ බලන්න දැක්කනේ. බලක් කරනවා වගේ. මේ මුන් ටික මේ හදන අර පොළු වෙන්න ඕන කරන අර ලණු ටික දාලා ඩෙස්ට් එක දාලා මේ කොල්ලෝ ටික හදනවා මෙතන. පේනවනේ. අලියට ගන්නවා. මේ බාණු උපදෙස් දෙනවා දුණ්ඩාව. අර ඵලයන් බයි යන්න. බලත් එන්නේ මගේම වචන අරගෙන මටම කෙලින්ද. ඌ උපදෙස් දෙනවා. මේමයි එන්නේ මේමයි එන්නේ. උපදෙස් දෙනවා. අපි ඇතුලෙන් ගිහලා ස්ටොක් කරනවා. ඇතුළට ගෙනල්ලා බෙදලා දෙන්න යන්නේ මේ පාර කට්ටියට. ඇතුළට ගෙනල්ලා බෙදලා කන්න දෙන්නේ. ඔව්. අනේ මෙන්න මේක බොරු කියන හැටි. ඔව් දැක්කද? පුටු වල යාඩි කරවල කවන්න තෙටි වල යාඩි කරවල. මේ උඹලා යක්කස් වයසන වෙල සිටි යාඩි වල ඉන්නවා. එනම ගහලා අකුලෝලම පල්ල. මරම කරදරයක් තමයි. කලින් ගයි. සාගෙන නෑ දන්නන්න නෑ නෑ මේක නෑ බං මේ පත්ත අල්ලගෙන ඉබ්බ. අඹුල් රක්කා මට ඉස්සෙල්ලා. අයිස් මේ අපි බැනර් එකකුත් ගෙවුවේ නෑ මේ තාම අදලා ඉවරත් නෑ. කවුරු හරි මේ කියලා හොරින් මේ අපි කොත්තු දෙනවා කියලා. මේ බලන්න යාළුවනේ. අඳුරනේ වුණොත් එන මේ දොර වහපන්. සිරාට් මේ එළියට මේක පොඩ්ඩක් දාපන් කොහොමද බයයි බං එළියට දාන්න. අම්මට සිරි. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? අම්මට හුඩු. ඔක වහපන් ඩග් ගා. අමුතු. මුවත් දාලා වල වෙන්න එළිය දන්නවා. මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා. මයික් එක ඔන් කරපන්. මේ පහයි කාලේ ඉඳලා පටන් ගත්තී. ඒ තාම අදලා ගමන් ඉන්නේ. කොළ හොදපල්ලා කොළු කෑ ගානු යකෝ මගේ කොළ සේරම සුද්ධ කරනවා. ඒ අර කොළ ටික සුද්ධ කරමු බං කට්ටිය. අපිට ඉතින් අමුතුවෙන් රචින්න දාලා මිනිස්සු දැනුවත් කරන්න ඕන ඕනේ. එහෙම ගේට්ටු හැරලා දන්සල පටන් ගත්තා.
ලෝනේ මේ සැරටම යනවා මේ වැඩේ මේ අන්තිමට කියන්නේ කිලෝ 100 අන්තිමට කියන්නේ එන්න බීසනේ මෙතන අන්තිමට කියන්නේ මේ මාසෝනයිම බය වෙලා ඉන්න ඔව් තව කිප්ප දෙනෙක් විතරයි තියෙන්නේ. මේ පොර කරා තව කීපේ තියෙන්නේ පිළිපස්සලා දෙන්න බා පොඩ්ඩක්. පිගන් අරන් ගියමු ඊට පස්සේ ඔත්තු නැතුව නෙමෙයි කොළ නැහැ කියන්නද පිගන් අරන් ඒ කොළ නැද්ද ඔව් ට්‍රැක් බමුන්ට ඉවරයි ගේට්ටු වන්න කොම් මෙහෙට හරි ඉවරයි ගේට්ටු වන්න මෙහෙට එන්න වහන්න ඉවරයි ඉවරයි බයි ඉවරයි. ඔත්තු දන්සේ ඉවරයි. ළමන පාරයි කිලෝ 200ක්. ඒවා 100ක්. ඊළඟ පාරයි 200ක් තියෙනවා. කෝම හරි අන්තිමට අපි කට්ටිය එකතු වෙලා කොත්තු දන්සරකුත් දුන්නනේ. කොත්තු දන්සල ඉවරලා එහෙම අපි කට්ටිය ගියා කයිස්ලායට. මොකද අද මිනිහගේ බර්ත්ඩේ එක. ලෝනේ මේ කවේස්ගේ බර්ත්ඩේ එකට යකා ගාලා ඉන්නේ යකා බෑලා ඉන්නේ අපිට මේ එකපාරට පුඩුටු ගදක්ක බලන් යදි මාසෝන ඇවිල්ලා යාළුවනේ අපේ මාතෝන වෙන්න පාරේ මේ කොල්ලොත් එක සැපේ ඉන්නවා මේ අපේ එක බානු ඉන්නවා ඔව් යකෝ මගේ නැප් එක තියෙන බලයන් ගුරු බයින බලයට ඊට පස්සේ අපි කට්ටියම බයික් ටික අරගෙන ගියා වෙසක් බලන්න. යාළුවනේ මේ කොත්තු කනවා මේ දුණ්ඩාවේම කොත්තු කනවා පේරානේ කොත්තු නෙමෙයි මේ මොනවාද කොත්තු නෙමෙයි මොනවාද නූඩල්ස් කන්නේ බාන මේකත් කාපා මේ කෑම සම්පූර්ණ නතර කරන්න ඕන. පාලිතය දෙනවා බලෙන් කවනවා දුණ්ඩාවට මේ මාසෝන ඉන්නවා මාසෝන බලන් ඉන්නවා හර්ෂයකටත් විදින්න පේරානු ළඟට කරන්න එපා හිස්තැන් පේනවා හිස්තැන් තබාදෝ මාදරේ කලේ හැමදාසලේම මතකයක් එකතු කරගන්නවා. මේ කෑරප්පුවක් වෙන්නවා. කයින් දැන්නේ. බිරිමල් කෑරප්පුවක් දිනවා. උඩන් හරියන්නේ නැහැ. කොප්පිය හරියන්නේ නැහැ කිතර ඕකේ. යාළුවනේ මුන් සේරම අයිස්ක්‍රීම් කනවා මේ යාළුවනේ මේ උඩ මොහිනිය යනවා යාළුවනේ පේරාද මාසෝනයි කැල්ල උඩ යනවා මාසෝනයි කැල්ල යනවා උඩ ඕ මාසෝනා මේ ඌ තරහින් ඉන්න ඌ බයික් එක යන්නේ ඌ යන්නේ අපාය රතේ ඊළඟ පාර තකිය අනිවාර්යෙන් කෙල්ල කික්කම අනිවාර්යෙන් කොහොමද දාගමු හරි කොහොමද දාගමු දැන් තනියෙන් ඵලයක් කොත්තු දන්සර දිලි හිගන්නෙක් කියලා මේ සෙරපු දෙයක් නැසෝටක් ගාගෙන ඉන්නේ පේනවනේ ඊුගේ පුක ලයිට් පත්තු වෙනවනේ ඌව ගෙදරින් එළියට දාලා යාළුවනේ ගන්න ඇවේ ගෙදර මිනිස්සු එළියට දාලා කතා කරපන් ආතිර කතා කරපන් පුක ලයිට්